කැනඩාවේ හිටපු අගමැතිවරයා පසුගියදා ඉල්ලා අසුනේ අග්‍රාමාත්‍ය ධූරේ මාක් කානි මහතාට පවරමින්. ඒ හිටපු අගමැතිවරයාට ඇති ජනතා කැමැත්ත ඉතාමත් වේගයෙන් පහළ වැටීම නිසා. ඉන්පසු අගමැති ධූරය භාරගත් අග්‍රාමාත්‍ය මාක් කානි මහතා කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවීමට පියවරගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති දෙකකටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව ඉසුරුවා මහා මැතිවරණයක් ඇඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාක් කානි මහතා පියවර ගැනීමත් විශේෂත්වයක්. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාස 28 වෙනිදා පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් එල්ලවන බලපෑම් වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා මෙලෙස හදිසි මහා මැතිවරණයක් ඇඳවීමේ අරමුණු බව කැනේඩියානු අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සභිකයන් 343 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වෙනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට කැනඩාවේ පාලන බලය හිමි වනු ඇති.